ආයිබෝන් කියලා පිළිගන්නව වෙනද වගේම අදත් මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ මේ වෙනකොට ගොඩක් අය free data ගන්න wow app එකකින් data ගන්න පුළුවන් ක්‍රම 3ක් ගැන කතා කරන්න. ඉතින් අපි වෙඩි කතා මොකුත් නැතුව යමු මොකද්ද මේ ක්‍රම 3 කියලා බලන්න. හරි ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ wow app එක නැත්නම් ඔයා Play Store එකට ගිහිල්ලා wow app එක ඔයාගේ phone එකට install කරගන්න. ඉතින් මම දැනටමත් මේ app එක install කරගෙන තියෙන හින්දා මම දැන් මේ app එක මෙන්න මේ විදිහට open කරගන්නවා. open කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහ interface එකක්. ඉතින් යාළුවනේ දැන් මම කියන්නම් කොහොමද wow app එක හරහා ක්‍රම 3කින් data ලබා ගන්න කියලා. ඉතින් යාළුවනේ මුලින්ම අපි කතා කරන්න යන්නේ wow app එක හරහා games play කරලා free data ලබා ගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ තියෙන පොඩි banner එකක් 3GB නොමිලේ data කියලා. ඉතින් යාළුවන්ට බලා ගන්න පුළුවන් එතන පල්ලේ තියෙනවා මේ සතියේ දවල් 12යි 1යි අතර Ghost Hunter play කරලා data දිනා ගන්න අමතක කරන්න එපා කියලා. ඉතින් යාළුවා මේ විදිහට games play කරන්න ඕනේ මේ සතියේ දවල් 12ත් 1ත් අතර විතරයි. ඉතින් ඔයා ඒ විදිහට ඒ වෙලාවෙදි games play කරොත් විතරයි ඔයාට වැඩියෙන් data ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් බලමු කොහොමද මේ wow app එකේ games play කරන්න කියලා. ඉතින් යාළුවා මුලින්ම කරන්න ඕනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා play කියලා option එකක්. ඔයා මේ ඔප්ෂන් එකට එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරගන්න. හරි ඉතින් ඔයා එහෙම ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ මෙතනින් ඔයා පහළට යන්න මෙන්න මේ විදිහට. ඉතින් ඔයා මේ විදිහට පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට play now කියලා ඔප්ෂන් එකක් තියෙනවා දෙවනියට. ඔයා එතන එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරගන්න. හරි ඉතින් ඔයා එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට ගේම්ස් ගොඩක් මෙතන පෙන්නනවා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙන ගේම්ස් ප්ලේ කරලා ෆ්‍රී ඩේටා ලබා ගන්න එක. ඒ වගේම තමයි යාළුවෝ හොඳට මතක තියාගන්න. ඉතින් මෙතනදී ඔයා ගේම්ස් ප්ලේ කරන්න ඕනේ 12ත් 1ත් අතර විතරයි. ඒ වගේම තමයි යාළුවනේ මේ ඇප් එකෙන් හැමදාම ෆ්‍රී ඩේටා වැඩියෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ 12ත් 1ත් අතර නෙමෙයි. ඉතින් මේ ඇප් එකේ සඳහන් කරනවා යාලා සාමාන්‍යයෙන් වැඩියෙන් ෆ්‍රී ඩේටා හම්බෙන වෙලාව. ඉතින් ඔයා මේ ඇප් එකට ඇවිල්ලා ඒ වෙලාවේදී විතරක් මේ ගේම්ස් ප්ලේ කරන්න. එතකොට ඔයාට පුළුවන් වැඩියෙන් ෆ්‍රී ඩේටා ලබා ගන්න. හරි ඉතින් යාළුවනේ අපි දැන් බලමු කොහොමද wow app එක හරහා free data ලබා ගන්න පුළුවන් දෙවෙනි ක්‍රමය කියලා. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ ඔයා පහළට යන්න. පහළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මෙගා වාසනා යටතේ ඔයාට කාඩ් ස්ක්‍රැච් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයා මෙතන මේ රතු පාට ස්ක්‍රැච් කියන තැන එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරන්න. ඔයා එහෙම ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයා මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාට scratch here and win කියලා තියෙනවා. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මෙතන මෙන්න මේ විදිහට ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ලක් එක අනුව ඔයාට free data ලැබෙනවා. ඉතින් යාළුවනේ මේකත් ඔයා 12ත් 1ත් අතර කරොත් ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් වැඩියෙන් data ලබා ගන්න. එහෙම නැතුව මේක ඔයා හැම වෙලේම කරන්න ගියොත් ඔයාට free data ලැබෙන්නේ අඩුවෙන්. ඒ වගේම තමයි යාළුවනේ මේ විදිහට scratch කරන්න පුළුවන් cards ඔයාට ලැබෙන්නේ ඔයා reload කරන විදිහ අනුව. ඉතින් ඔයා වැඩියෙන් reloads දාන කෙනෙක් නම් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාට ගොඩක් scratch කරන්න cards ලැබිලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද wow app එක හරහා data ගන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය කියලා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා free zone කියලා තැනක්. ඔයා එතන එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට ඔයාගේ තියෙන Google Chrome app එක හරහා මෙන්න මේක open වෙනවා. දැන් ඔයා කරන්න ඕනේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන get free කියලා මෙතනින් data ගණක් පෙන්නනවා. ඉතින් මගේ නම් පෙන්නන්නේ MB 20ක data ප්‍රමාණයක් විතරයි. ඉතින් ඔයාගේ මේ විදිහට 20ක්ම පෙන්නන එකක් නැහැ. සමහර විට ඔයාලට මීට වඩා වැඩියෙන් පෙන්නයි. එහෙමත් නැත්නම් ඔයාලට මීට වඩා අඩුවෙන් පෙන්නයි. දැන් ඔයා කරන්න ඕනේ මේ claim reward කියන තැන එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරන්න. ඔයා එහෙම ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට click here කියලා තැනක් තියෙනවා. ඔයා එතන එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරන්න. හරි ඉතින් ඔයා එහෙම ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති මෙන්න මේ විදිහට ඔයාටත් නොමිලේම free data ලැබෙනවා. හරි ඉතින් යාළුවනේ මම හිතනවා wow app එක හරහා free data ගන්න පුළුවන් ක්‍රම තුනම ඔයා දැනගන්න නැති කියලා මේ වෙනකොටත්. ඉතින් ඔයා මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න කැමති නම් දැන්ම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අද වීඩියෝ එක බලුවා ඔයාට සුබ දවසක්.